welcome to my YouTube channel. Hello guys, ඔගොල්ලෝ හැමෝම අදරින් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් අද මාත් එක්ක අපි ගමනක් යමු. එහෙනම් අද මාත් එක්ක යමු ඔයගොල්ලෝ හැලේ පල්ලියට ගිහින් ඇස්තුනේ. දැන් බස් එකකට යන්න ඕනේ. පල්ලියට ගිහින් ඔයගොල්ලොත් එක්ක විදිහක් ගන්න. බයි. දැන් මම මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම කිව්වොත් මම බෞද්ධ වෙනට මම හරි ආසයි පල්ලිවලට යන්න. අද මං නිවාඩු නිසා තමයි මං හිතුවේ එළියට ගිහින් පොඩ්ඩක් එනවයි කියලා. ඉතින් අපි යමු. බස් එකෙන් බැහැලා මම මේ දැන් ප්‍රයිශ් එකක යන ගමන් ඉන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොයි වගේද පල්ලිය තියෙන්නේ කියලා. මම පල්ලියට ආවා එන්න යමු. යන තැනම ඔහොම ලොකු සුරුවමක් තියෙනවා ඉස්සරහම. ඊට පස්සේ යන තියෙන පාර හරිම ලස්සනයි. හරිම නීච විදියට තමයි හැදිලා තියෙන්නේ. ඇඟට මාරම කූල් එකක් දැනෙන්නේ මෙතනින් යද්දී. හරිම ලස්සනයි. ඇත්තටම මේ පල්ලිය පිහිටලා තියෙන පරිසරය කඩුලාන ශාකවලට ගොඩක් සමාන පරිසර පද්ධතියක් තමයි තියෙන්නේ. ඉතින් අපි තවත් ඉස්සරහට ගිහින් පල්ලිය අස්සේ කොහොමද මොනවද තියෙන්නේ කොයි වගේද කියලා බලමු. දිගටම මාත් එක්ක ඕගොල්ලෝ වීඩියෝ එක ඉවර වෙනකම් ඔහොම ඉන්න. මේක තමයි මම කරන පළවෙනි vlog එක. ඉතින් චූටි වැරදි ඇති. ඒ වුණාට ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම ඉන්න මම ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. මේක නම් මාරම ලස්සනයි guys හදලා තියෙන විදිහ. ඇත්තටම කුටියක් වගේ එක හදලා තියෙන්නේ මාරම ලස්සනයි. ඒකේ ඇතුලේ තමයි ඔය සුරුවන් ඔහොම තියලා ලස්සනට තියෙන්නේ. මමයි මගේ යාළුවයි ඉටිපන්දම් පත්තු කරලා හිතේ තිබ්බ පුංචි ප්‍රාර්ථනාවක් ජේසුගෙන් ඉල්ලලා ඉටිපන්දම් පත්තු කරා. ඉතින් මෙතන මාරම නිදහසක් මානසික නිදහසක් ලැබෙන්නේ. ඔතන පල්ලිය තමයි තියෙන්නේ ඔය. ඉතින් මමයි යාළුවා වීඩියෝ කරන ඔයාලා එච්චයි එන්න. පල්ලිය ඇතුළට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා ඔරසන් කියලා අපි එළියට ආවා. පල්ලිය වටේම ඔය වගේ සුරුවන් තියෙනවා ගොඩක් තියලා. හරිම ලස්සනයි. එක පොලිමට මේ වගේ සුරුවනුත් තියෙනවා. ආයේ වෙනම කුටි හදලා ඒව ඇතුලේ සමහර සුරුවන් තියෙනවා. ඉතින් ලොකේෂන් එක නම් කියන්න වරදක් නැහැ. මාරම නිස්කලංක මානසික නිදහසක් තියෙන ලස්සන තැනක් තමයි කුරුළු පල්ලිය කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා ඇති මට වැඩිය මේ දේවල් ගැන දන්නේ නැති. ඇවිත් නැති අයත් ඇවිත් බලන්න මොන වගේද කියලා හරිම ලස්සනයි. මේ ඉන්නේ දේවමෑණියෝ. මං හැමෝගෙම නම් දන්නේ නැහැ. ඉතින් ඒ පොඩ සමහර සුරුවන් වල නම් දන්නවා. මම අර කලින් කුටි කියලා කීවට ඇත්තටම මෙන්න මේ වගේ එකක් හදලා තමයි ඔය සුරුවන් තියලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඇත්තටම ශුද්ධ වූ පවුල දේවමෑණියෝ එතකොට තව සෙබස්තියන් මුනින්ද්‍රයා අන්තෝනි මුනින්ද්‍රයා තව සුරුවමක් තිබ්බා. ඒවා ලොකුවට ඔය වගේ මේ වෙනමම ඔය වගේ තැන්වල තමයි ඒගොල්ලොම තියලා හදලා තියෙන්නේ. ඉදදෙන්නම් සමිදුනේ
වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉස්සරහට මම මේ වගේ තවත් ලස්සන ව්ලොග්ස් අරගෙන ඕගොල්ලොන්ට එන්නම්. ඉතින් පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. බායි.